පාන්දර 3 වෙලාව. මම දැන් ඉන්නේ කොළඹ කොටුව ස්ටේෂන් එකේ. මේ වෙලාවේ කවුරුත්ම නැහැ මේ ස්ටේෂන් එකේ. මේ බලන්න කවුරුත් නැහැ. හරිම නිස්කලංකයි. මේක දවල්ට කොහොමද තියෙන්නේ? පුදුමාකාර සෙනගක් එන යන තැනක්. හරිම නිදහස් මේ වෙලාවට. මේ වෙලාවට ඉන්න යාළුවෝ ටිකක් මොකවුද? මීයෝ නම් ඉන්නවා. වෙලාවට මම පෙන්නන්නම් ආයවති මම මේනකොට ඒ කට්ටිය දිව්වා. එහෙට මෙහෙට වුණා. ඉතින් ඔන්න පාන්දර 3ට කොළඹ කොටුව ස්ටේෂන් එක. මම ඉන්නේ පෙන්නනවා ඔයාලට නෙළුම් කුළුණ මෙතනට පේනවා. ඔය අස්සෙන් පේන්නේ නෙළුම් කුළුණ. right. ඇත්තටම මේ වෙනදට වඩා මේ ගොඩක් අර පිරිසිදුයි. දැන් අර ඉන්න හිතෙන තැනක් බවට පත් වෙලා තියෙනවා කොළඹ කොටුව ස්ටේෂන් එක. ඒ ගැන අටිම ආඩම්බරයි. මේ රජය ආවට පස්සේ තමයි මේ විදියට මේ තියෙන්නේ. බලන්නකො. මේ අර අලුතෙන් හදපු රේල් පීල තමයි මේ තියෙන්නේ. රේල් පාර. මේ මෙතන තිබ්බ පරණ මේවා ඔක්කොම ගලවලා අලුතෙන් දැම්මා මේක. පහුගිය කාලේ වල දකින්න නැති එක. හැබැයි දැන් අද 3ට තියෙන ට්‍රේන් එක නැහැ. අද තියෙන්නේ 4:25ට. මේ ඉතින් මේ රටේ ඇති වුණ ආපදා තත්ත්වෙත් එක්ක ට්‍රේන් ගමනාගමනය එදින දුම්රිය ගමනාගමනය කුඩක් අඩපණ වුණා. ඒක ලොකු හේතුවක් වුණා. ඉතින් දුම්රිය ධාවනය නොවෙන්නට. ඉතින් මොනා කරන්නද? දැන් 4:25 තියෙනවා කිව්වා. 4:25ට තමයි යන්න වෙන්නේ. තාම ගේට්ටුව ඇරලත් නෑ. මට එහා පැත්තෙන් එන්න පුළුවන් කමක් තිබ්බා. ඒකෙන් තමයි ආවේ. එතන ගේට්ටුව ඇරලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ටේෂන් එක පිටිපස්සේ පැත්තෙන් ගේට්ටුව ඇරලා තිබුණා. ඉතින් එහෙන් ආවා. බලමු. ඒකේ තමුතුම ගතියක් තියෙනවා නේ. බල්ලෙක් නම් යනවා පේනවා. පාන්දර 3ට කොටුව කොහොම තමයි කට්ටිය ඉන්නවා පේනවා ඇති. ගම්වල ගිහින් ඇවිල්ලා සමහර විට ළඟ පාත බෝඩ් වෙලා ඉන්න අය වෙන්නේ. ඉන්නවා. මේ වෙලාවට බස් අඩුයි. ඒ සතාය පාන්දරට කොටුව ලස්සන වීඩියෝ එකක් කරන්න ඕන මේකේ. වාව්. අලුත් රජය ආවට පස්සේ තමයි මේ වගේ මගින්ට වාඩි වෙන්න මේ විදිහේ පුටු දැම්මේ. බලන්න කොච්චර හොඳද කියලා. මේවා තිබ්බේ පරණ පුටු. මේ දැන් හොඳ පුටු ටිකක් දාලා තියෙනවා. ලස්සනයි. වැඩේ හොඳයි. පරණ ෆොටෝස් වගේ. බලන්න. නුවරඑළිය දුම්රිය මාර්ගය. නානුවල. බලන්න 1910යි. මේක කොහෙද? මේක ඇවිල්ලා 1920 නුවර දළදා මාලිගාව කොහොමද? එතකොට මේ තියෙන්නේ නුවර අරියතු නාවන ස්ථානේ. එතකොට මෙතන කියනවා නුවර ප්‍රභූවරයා පිරිසක් 1870 අම්මා 1880 වෙනි ආමුදුරෝ දෙන්නෙක්. ඊපස්සේ නුවර ප්‍රභූවරයෙකු සහ ඔහුගේ පවුල 1870. ෂෝ. එතකොට මෙතන තියෙනවා ගෝල් හාබර් 1900 ගාලු වරාය. බලන්න. එතකොට මේ ආව ගියාට මේවා අපි දැක්කට එච්චර වැඩි උනන්දුවෙන් බලන්නේ නැහැ. බලන්න. කොල්ල පිටිය 1900 මේ තියෙන කොල්ල පිටිය. මේ සිරිපාද. සිරිපාද ස්ථානය 1900. මේ කොහෙද? මේ ඇවිල්ලා කඩු ගන්නවා.
බලන කඩු ගන්නාව 1900 අනුරාධපුර තූපාරාමය. හරිම වටිනවා. පරණ ෆොටෝ වගේ. මෙතන මාළු ටැංකියක් තියෙනවා ලස්සන මාළු ටිකක් ඉන්නවා. අද දුම්රිය ධාවනය වෙන කාල සටහන තමයි මේ තියෙන්නේ. ඉතින් මට යන්න තියෙන්නේ ඔය 4:25 මීරිගම ට්‍රේන් එකේ තමයි යන්න තියෙන්නේ. තුන්වෙනි වේදිකාවට තමයි එන්නේ ස්ලෝ එකක්. ඉතින් මේක එනකන් ඉන්න වෙනවා. අපි බලමු මේක එන්න කලින් මේ පැත්තේ ගේට්ටු වහලා තියෙන්නේ. ඒ පැත්තට යන්න බෑ. ඒ පැත්තට යන්න පුළුවන් වුණා මම ඔයාලට පෙන්වන්නම්. කොළඹ කොටුවේ තත්ත්වය මේ වෙලාවට. කියන්නේ පාන්දර 3ට. මම දැන් ආවා ස්ටේෂන් එකේ ඉස්සරහට. කොළඹ කොටුව පැත්තෙන් තියෙන ස්ටේෂන් එක. පාන්දර දැන් 4ට කිට්ටුයි. දැන් තමයි ගේට්ටුව ඇරි එළියට එන්න. මම එතකොටම ආවා. ජනාකීර්ණයි පාන්දරට එච්චර නෑ. හැබැයි එක්කෙනා දෙන්න දැන් එනවා ස්ටේෂන්. ස්ටේෂන් එකේ ඉන්නේ. මෙච්චර ලබලාගෙන ඉපු ට්‍රේන් එක නම් ට්‍රේන් එක ආවා. දැන් අපි ට්‍රේන් එකට නැගලා යමු.